අයිබෝන් කියලා පිළිගන්නවා කරු බ්ලොග්ස් YouTube නාලිකාව වෙත. ඉතින් වෙනදා වගේම එක දිගටම වීඩියෝස් ගේන්න බැරි වුණාට මුලින්ම සමා වෙන්න ඕනි. ඒක ගොඩක් අය ප්‍රශ්න අහලා තිබුණා. ඉතින් ඒ ප්‍රශ්න වලට පිළිතුරුත් එක්කම දැන් දිගටම ඉස්සරහට ඔයගොල්ලන්ට අලුත් අප්ඩේට් ටිකක් අරන් එන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් අපි ඉදිරියට බලමු ගිහිල්ලා. මොකද ප්‍රශ්න ඇත්තටම ගොඩාක් දුරට ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රශ්න කමෙන්ට් කරලා දීලා ඉතින් ඒවට මට හරි පිළිතුරක් දී ගන්න බැරි වුණා. විස්තරත් එක්ක පොඩ්ඩක් කතා කරමු. මම මේ වීඩියෝ එක වැඩිපුර දිග්ගස්සන්න කැමති නෑ. ඉතින් තාමත් අසනීපෙන් සිටින නිසා වීඩියෝ එකට ගිහිල්ලා අපි ඉදිරියට කතා කරමු. ගොඩක් අහලා තියෙන එකක් තමයි ෆේල් වුණාම දැන් තම මොනවා හරි කැටගරි එකක් තෝරගෙන ඒකේ ෆේල් වුණාම ආයෙ ඉල්ලුම් කරන්න බැරිද කියලා. ඇත්තටම එහෙම ඉල්ලුම් කරන්න සෙට් වෙන්නේ නැහැ. ඒ දැන් එන කැටගරිස් ටික පරණේවට දැන් අලුත් අයට ඉල්ලුම් කිරීමට ගොඩක් අමාරුයි. ඒ හන්දා ඔයගොල්ලන් තියෙන්නේ අලුතෙන් එන්නේ මොනවද ඒව බලලා මම ඉදිරියටත් අලුතෙන් එන ඒවා ටික ඔයගොල්ලන්ට කියන්නම්. ඒවට අලුතෙන් ඇප්ලයි කරන්න. වෙන ඒවාට ඇප්ලයි කරන්න. ඉතින් එකක් දිහාම බලාගෙන ඉන්න එපා. ෆේල් වුණ අයට මොකද වෙන්නේ කියලා අහනවා. ඉතින් ඇත්තටම මම මුලදී කිව්වා වගේම ෆේල් වුණ අයට ෆේල් වුණා කියලා දුක් වෙන්න එපා. ඔයගොල්ලෝ වෙනස් අලුත්ම දැන් අලුතෙන් එන ඒවා තියෙනවා. නිෂ්පාදන වගේ දේවල් තියෙනවා. ඉතින් ඒවට අනිවාර්යෙන් ඒවටත් ඇප්ලයි කරන්න. ඇප්ලයි නොකර ඉන්න එපා. කිසිම දෙයකට ඇප්ලයි නොකර ඉන්න එපා. ඇප්ලයි කරන්න. ඒ ඇප්ලයි කරලා ඒ දේවල් ටික කරගෙන යන්න. ගොඩක් අය අහලා දිනවා මේසන් ස්කිල් මොනවද කරන්න තියෙන්නේ කියලා. ඉතින් ඇත්තටම ඒකේ මහ ලොකු දෙයක් නැහැ. පොඩි කපරාඩු කෑල්ලක් ගහලා පෙන්නන්න තමයි තියෙන්නේ. ඉතින් ඒක කරගන්න පුළුවන් බැරි නෑ. ඕනි කෙනෙකුට කරගන්න පුළුවන්. ඉන්ටර්විව් වලදී ගොඩාක් දුරට ලකුණු වලට වඩා බලන්නේ තමන්ගේ ක්‍රියාශීලීත්වය. ඒ කියන්නේ ඒ වැඩේ හරියටම කරනවද? ඒ කියන්නේ සාමාන්‍ය කම්බිනමන බාබින්නෙන් කෙනෙක් නම් එයා හරියටම ඒක මිම්මට නමලා තියෙද කියලා බලනවා. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් අර ගොඩාක් දුරට මේ ටේප් තියා මෙන්න බලන්නේ නැහැ. එහෙම කියලා ඔයගොල්ලෝ ඒවට ලැහැත්ති නොවී යන්න එපා. ටේප් තියා මෙන්න බලන්නේ නැහැ. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් අර ඇස් මට්ටමින් දැකපු ගමන් ඒගොල්ලන්ට තේරෙනවනේ මේක හරිද වැරදිද කියන එක. ඒ දේවල් තමයි ගොඩක් බලන්නේ. ඒකම අර දැන් ගොඩක් අයට යන්න බැරුව ඉන්නවා. පාස් වෙලා ඒගොල්ලන්ට තාම යන්න දින ඇවිල්ලා නැහැ. ඉතින් ඒගොල්ලෝ ගොඩාක් දුරට ඔයගොල්ලෝ කතා කරලා බලන්නේ විදේශ සේවා නීතිකාරයන්සිට කතා කරලා ඒකෙන් බලන්නේ දැන් ඔයගොල්ලෝ ඇප්ලයි කරලා එනකම් බලාගෙන ඉන්න එපා. ඔයගොල්ලෝ අනිවාර්යෙන් කතා කරන්න. කතා කරලා ඉවරලා බලන්න මොකද්ද ඒකට කරන්න පුළුවන් දේවල්. ඒ වගේ දේවල් අනිවාර්යෙන් කතා කරලා අප්ඩේට් එකේම ඉන්න. මම දැන් ඉස්සරහට ඔයගොල්ලන්ට වීඩියෝස් හදලා ගේන්නම්. විදේශ සේවයකට ගිහිල්ලා මම කොහොමද මේ වැඩසටහන වෙන්නේ කියන එකත් ඔයගොල්ලන්ට ඉදිරියට මම පෙන්නන්නම්. මොකද මම මේ දවස් ටිකේ කරන්න බැරිුනේ අසනීප වෙලා හිටපු නිසා. ඒකම මේ ඔයගොල්ලෝ අලුතෙන් එන ජොබ් වලට අනිවාර්යෙන් ඇප්ලයි කරන්න. එදිනෙදා අනිවාර්යෙන් ඉන්න. කියන්නේ ඇලර්ට් එකේ අනිවාර්යෙන් ඔයගොල්ලෝ ඉන්න. එතකොට ඔයගොල්ලන්ට මේ දේවල් කරගන්න පුළුවන්. අර වයස ප්‍රශ්නේ අහනවා. ඉතින් ඇත්තටම වයස ඒගොල්ලන්ගේ වයස මුලින් කිව්වා වගේම ඒගොල්ලෝ වයස අනිවාර්යෙන් බලනවා. ඉතින් ඒ හන්දා මේ දේවල් හරියට බලලම ඇප්ලයි කරන්න. ඉතින් ඒක තමයි මම වැඩි වීඩියෝ එක දිග්ගස්සන්නේ නැහැ. මොකද මමත් අසනීපෙන් ඉන්න හන්දා දැන් මම මේ කෙටි වීඩියෝ එකක් හරි දැම්මේ මේ ප්‍රශ්න ටිකේ ඔයගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න දෙක තුනක් හරි විසඳලා ඒකට උත්තරයක් දෙන්න තමයි. ඉතින් ඇත්තටම මම දැන් මෙතනින් පස්සේ පටන් ගන්නවා අලුතෙන් වීඩියෝස් ටික හදන්න. ඒ විස්තර තියෙනවා. විස්තර දෙන්නට මට කියන්න විදියක් නැහැ. මොකද මගේ අසනීපේ තියෙන නිසා. ඒ හන්දා ඉතින් සමා වෙන්න ඕනේ ඔක්කොටම. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. මම වැඩි වීඩියෝ එක මේක ලොකුවට ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. දිගටම රැඳිලා ඉන්න. මම අනිවාර්යෙන් ඔයගොල්ලෝ වෙනුවෙන් මම මුලදී කිව්වා වගේම ඔයගොල්ලන්ගේ ගමන යන්න මම මගේ පැත්තෙන් දෙන්න පුළුවන් සහයෝගය මම දෙනවා. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න. ඒ වගේම තමයි අනිවාර්යෙන්ම රැඳිලා ඉන්න. වීඩියෝස් එක රැඳිලා ඉන්න. සබස්ක්‍රයිබ් කරපු නැති අය ඉන්නවා නම් සබස්ක්‍රයිබ් කරලා තියාගන්න.
මොකද ඔයගලට ඉස්සරහට වටින වීඩියෝ ටිකක් මම ගේන්නම්. ඇත්තටම අපි ඉස්සරහට කතා කරමු, දිගින් දිගටම කතා කරමු කොහොමද වෙන්නේ මොකද්ද වෙන්නේ කියන එක. ඉතින් හරියට වීඩියෝ එක හදාගන්න බැරි වුණාට සමාව වෙන්න. ඉතින් වැරදි අඩුපාඩුකම් ඇති. ඉතින් ඒවා මග ඇරලා බලන්න. ප්‍රශ්න තියෙනවා නම් මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අනිවාර්යෙන් ගන්න. මට පුළුවන් විදියට හෝ කමෙන්ට් එකකින් හරි මම ඉස්සරහට ඔයගලන්ට රිප්ලයි කරන්නම්. මේ දේවල් හැමදේම කරලා අපි ඉස්සරහට ගේමක් ගහගෙන යන විදිය බලමු. එහෙනම් සුබ දවසක්. අනිවාර්යෙන් ලයික් කරන්න, ෂෙයා කරන්න. ඉස්සරහට රැඳිලා ඉන්න, මෙච්චර කල් රැඳිලා හිටියා වගේ දිගටම රැඳිලා ඉන්න මම ඔයගලන්ට අනිවාර්යෙන්ම වීඩියෝස් ගෙනල්ලා ඔයගලන්ගේ ප්‍රශ්න ටික විසඳනවා.